අද සාදරයෙන් පිළිගන්නවා අපේ ටෙක් channel එකට. ඔයා හිතන්න ඔයා ෆෝන් එක පාවිච්චි කර ඉන්න වෙලාවක හොරෙක් ඇවිත් ඔයාගේ ෆෝන් එක අරගෙන දිව්වොත් ඔයා මොකද කරන්නේ? ඔයාගේ ෆෝන් එක අන්ලොක් කරලා තියෙන නිසා හොරාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ හැම දෙයකටම ඇක්සස් ගන්න. ඒ කියන්නේ යාළුවනේ ඔයාගේ බැංක් account, social media, files ඒ හැම දෙයකටම හොරාට ඇක්සස් තියෙනවා. ඔයා හිතන්නේ හොරකම් කරපු ෆෝන් එක ඔයාගේ යාළුවෙක්ගේ ෆෝන් එක පාවිච්චි කරලා ඔයාගේ ෆෝන් නම්බර් එක හරහා ලොක් කරන් තිබ්බොත් කොහොමද? ඉතින් මම අද ගෙනාලා තියෙන්නේ Google එකෙන් මෙන්න මේකට දීපු සුපිරි විසඳුමක් ගැන. දැන් යාළුවනේ අපි අපේ ෆෝන් එකේ setting app එකට යමු. ඊළඟට යාළුවනේ ඔයා මෙතන Google කියන එක ටච් කරන්න. ඊළඟ මෙතන all service කියන ටච් කරලා යටටම යන්න. ඊළඟට යාළුවනේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් theft protection කියලා එකක්. ඒක ඔයාලා ටච් කරන්න. මෙතන යාළුවනේ ඔයාලට මුලින්ම බලා ගන්න පුළුවන් text detection lock කියලා එකක්. දැන් යාළුවනේ අපි මෙතන ඒක on කරගමු. ඒකෙන් කියන්නේ යාළුවනේ ඔයා ෆෝන් එක අරන් දුවද්දී ආගේ ෆෝන් එක ලොක් වෙනවා කියලා. අපි යාළුවනේ දැන් මේකට ඕකේ දෙමු. ඊළඟට යාළුවනේ මෙතන දෙවෙනියට තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන් offline device lock කියලා. ඒකත් යාළුවනේ අපි දැන් on කරගමු. ඉතින් යාළුවනේ මේකෙන් කියන්නේ ඔයාගේ ෆෝන් එකේ data off කරොත් හරි SIM එක ගලවුවොත් හරි ඔයාගේ ෆෝන් එක lock වෙනවා කියලා. අපි යාළුවනේ මේකටත් ඕකේ දීලා on කරගමු. ඊළඟට යාළුවනේ මෙතන යටට ගියාම remote lock කියලා බලා ගන්න පුළුවන්. ඒක ටච් කරන්න. ඊළඟට යාළුවනේ ඔයා මෙතන use remote lock කියලා තියෙන ටික් එක on කරගන්න. ඊළඟට යාළුවනේ ඔයාගේ මේ තියෙන ෆෝන් නම්බර් එක හරහා ඔයාගේ ෆෝන් එක lock කරගන්න හැකි. ඊළඟට යාළුවනේ ඔයාගේ යාළුවගේ ෆෝන් එකෙන් මෙන්න මේ android.com lock කියන වෙබ්සයිට් එකට යන්න ඕන මේ ඉන්ටර්ෆේස් එකටම ආවිල්ලා. ඊළඟට යාළුවනේ මෙතන ඔයාට කරන් තියෙන්නේ ඔයාගේ ෆෝන් නම්බර් එක මෙතන lock device කියන එක දෙන්න විතරයි. ඒක දුන්න ගමන් ඔයාගේ ෆෝන් එක කොහෙ තිබ්බත් lock වෙනවා. මට යාළුවනේ තව එක දෙයක් මේ ගැන කියන්න තියෙනවා. අපි මේ on කරපු setting ටික off කරද්දී අපේ ෆෝන් එකේ lock එක ඉල්ලනවා. මම මේ විදිහ මගේ fingerprint එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඒක off වුණා. දැන් යාළුවනේ අපි මෙතෙන් black වෙමු. එහෙනම් යාළුවනේ අදට මගේ වීඩියෝ ඉවරයි. මේ වගේ තවත් වටිනා තාක්ෂණික වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.